kill. Triple kill. හලෝ ගයිස් ඉතින් මොකද වෙන්නේ? ඉතින් ගයිස් අදත් ගෙනාලා තියෙන සුපිරි ෆ්‍රී ෆයර් වීඩියෝ එකක්. ඉතින් ගයිස් අද වීඩියෝ එකෙන් ගේන්නේ කස්ටම් ගහන්න කැමති ඔයාට සුපිරියට හෙඩ්ෂොට් ගහ ගන්න පුළුවන් ක්‍රම ටික තමයි ගයිස්. ඉතින් අද හඩ් එක ගැනත් කියලා දෙනවා. ඉතින් ගයිස් අපි යන් වීඩියෝ එකට. මුලින්ම ගයිස් ගේම් එකේ සෙටින් ඕපන් කරන් ඔයගොල්ලෝ යන්න කන්ට්‍රෝල් එකට. කන්ට්‍රෝල් ගිහිල්ලා ගයිස් ඒම් පොසිෂන් කියලා ඔයගලන්ට මුලින්ම බලා ගන්න පුළුවන් වෙන එක ෆුල් කන්ට්‍රෝල් තමයි දාලා එනවා ඇත්තේ. ඒක ඩිෆෝල්ට් දාගන්න ගයිස්. ෆුල් කන්ට්‍රෝල් නම් දාන්න එපා. මොකද ජීවිතේට හෙඩ් එකක් වදින එකක් නැහැ ඕක දැම්මොත්. ඩිෆෝල්ට් දාගෙන ඊළඟට යන්න ගයිස් left fire button එකට. ඉතින් ගයිස් left fire button එක always තියාගන්න කොයි වෙලාවෙත්. මොකද ටක් ගාලා වෝල් එකේ එහෙම ස්පීඩ් ගහ ගන්න ඕන නම් ඔයගොල්ලෝ 3 fingers වගේ ගන්නවනම් මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා ගයිස්. ඊළඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් left fire button එක all තියාගන්න කලින් කිව්වා වගේ. ඉතින් ගයිස් ඕගලන්ට quick weapon switch button එකත් ඔන්න එකේ තියාගන්න. මොකද ටක් ගාලා quick එකේ weapon එක switch කරගන්න පුළුවන්. කියන්නේ ගයිස් ටක් ගාලා මේවා කරගන්න පුළුවන්. ඉතින් reload button එකත් on කරලා තියාගන්න. මොකද custom ගහද්දි අනිවාර්යෙන් මේ reload button එක ඕන වෙනවා. ඉතින් ගයිස් ඕගලන්ට මම මේ දාන විදිහට මේ setting ටික on off කරගන්න. ඉතින් ගයිස් free camera button එක ඒ වගේම ඒ මන් දාන විදිහටම ගයිස් ඒවා on එකේ තියාගන්න. ඉතින් ඕගලන්ට මෙතනින් යටට ගියාම මේක තමයි ගයිස් වැදගත්ම tool එකක් වෙන්නේ. ඉතින් ගයිස් මේක custom ගහනකොට අයි සුපිරියටම වැදගත් වෙනවා. ඉතින් මේක තමයි ගයිස් ඉතින් wall එක සම්බන්ධ දෙයක් තමයි ගයිස් මේ දැන් යන්නේ ඕගලන්ට බලා ගන්න පුළුවන්. trouble shot කියලා එකක් තියෙනවා. ඒක double shot තියාගන්න, single shot නම් double shot තියාගන්න. ඉතින් ගයිස් blue wall smart throw කියන එකෙන් වෙන්නේ ගයිස් wall එක අපිට ඕන තැනට ගෙනිහිල්ලා ගහන එක. ඉතින් ගයිස් ඒක ඕගොල්ලෝ තියාගන්න ඔන්න එකේ තියාගන්න ගයිස්. ඕෆ් කරන්න එපා. ඔන්න එකේ තියාගන්න එක. මොකද වෝල් එක තැන වදිනවා කස්ටම් වලදී ගයිස්. මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් permanent blue wall button එකත් ඔන්න එකේ තියාගන්න. මොකද වෝල් එක අපිට ගා ගන්න ඕන වෙන හදිස්සියකදී හරි. ඉතින් ගයිස් ඕගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ. මම ඊළඟට යන්නේ auto switch back to weapon කියන මේ ටික මේ setting ටික නම් වැඩි අවශ්‍යත් නැහැ. ඕගොල්ලෝ මම මේ දාන විදිහටම දාගෙන තියාගන්න. ඉතින් ගයිස් මෙන්න මේක රන් මෝඩ් එක. ඉතින් ගයිස් ඕගොල්ලෝ මේක මික්ස් තියාගන්න ගයිස්. මොකද ටැප් හරි ඩ්‍රැග් හරි තියාගත්තොත් ඕගලන්ට දුවන එක පොඩ්ඩක් අපහසු වෙනවා. මික්ස් තියාගන්න ගයිස්. ඊළඟට අපි යන්නේ ඉන්ෆෝමේෂන් එකට. ඉතින් ගයිස් ඒක නම් වැඩි දෙයක් නෑ. ඕගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ගයිස් අපි ඊළඟට යන්නේ මෙන්න මේවා ටික නම් ගයිස් වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ කස්ටම් වලට වගේම. ඊළඟට අපි යන්නේ sensitive ගයිස්. sensitive ඕගලන්ට ගැලපෙන sensitive එකක් හදාගන්න. මොකද head වදින sensitive එකක් හදාගන්න මම මේ දාන්නේ ගයිස්. මට set වෙන sensitive එකක්. ඉතින් ගයිස් ඕගොල්ලොත් මේක use කරලා බලන්න. head වදිනවා නම් ඉතින් ගයිස් සුපිරියක් ඉතින්. ඉතින් ගයිස් ඕගලන්ට කියන්න ඕනේ channel එක subscribe කරලා වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න ගයිස්. ඉතින් ගයිස් අපි මෙන්න මේ විදිහට sensitivity එක මේ හදාගමු. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මම මේ දාන විදිය හදාගෙන training යන්න guys. training ගිහිල්ලා ඕගොල්ලෝ මේ setting එක පාවිච්චි කරලා බලන්න මේ sensitive එක. ඉතින් guys අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ guys දවසට පැයක්වත් පැය භාගයක්වත් guys මම කියන්නේ guys දවසට උපරිම පැය භාගයක් හරි යන්න training ඕගොල්ලෝ ගේම් වැඩිපුර ගේම් ගහන එක්කෙනෙක් නම් යන්න පැය භාගයක්වත් training ගිහිල්ලා guys පුරුදු වෙන්න. ඉතින් guys මේ මගේ හෙඩ් වදිනවා හොරයි. ඉතින් ඔය මේවල ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ෆයර් බටන් එක උඩට තමයි ඩ්‍රැග් කරන්න ඕනේ. මම මේ දාපු විදියට මේ බලන්න guys. අන්න එතකොට මේ හෙඩ් එක වදිනවා guys. ඉතින් ගොඩක්ම කට්ටි කරන වැරද්ද තමයි guys ෆයර් බටන් එක උඩට ඩ්‍රැග් කරන්නේ එක තැන මිරිකනවා guys. ඉතින් ඔයගලන්ට මේ බලා ගන්න පුළුවන් සුපිරියට ඉතින් අය හෙඩ් එක නම් වදිනවා.
ඉතින් ගයිස් මන් දැන් දෙන්න යන්නේ හට් ටිප්ස් එකක්. ඉතින් ගයිස් ඕගොල්ලෝ ෆයර් බටන් එක 158ත් 60ත් අතර තියාගන්න. ඉතින් ගයිස් එතකොට තමයි ඕගොල්ලෝ අත මහතයින ඇඟිල්ල මහතයි නම් ඕගලන්ට පුළුවන් ටග් ගාලා මේක හෙඩ් එක ගහගන්න. ඉතින් ගයිස් ඒක ෆයර් බටන් එක උඩට ඩ්‍රැග් කරන්න ඕන. ඉතින් ගයිස් අද වීඩියෝ එක ඉවරයි. ගිහිල්ලා එන්න.